අද රටේම ගොවි ජනතාව සම්බන්ධයෙන්ුත් ගොවිකම සහ සියලු දේ සම්බන්ධයෙන් රටට වග කියන්න තියෙනවා. ඊටාම කෙටියෙන් කිව්වොත් ඔව් ඒකට මමත් අපිත් වග කියනවා. ඒ වගකීම බාර අරන් දැන් අපි මේ රට ගොඩනැගීමේ කෘෂි කර්මාන්තයේ දියුණු කිරීමේ ගොවි ජන ජීවිතේ නගා සිටුවීමේ ක්‍රියාවලියට ඊටාම ශක්තිමත් ආකාරයකින් ප්‍රවේශ වෙලා තිබෙනවා. මෙවර අයවැයෙන් වාරි මාර්ගයට කෘෂි කර්මාන්තයට පශු සම්පත් ශේෂ්ත්‍රයට ඒ හැම ශේෂයකටම ගොවිතැන නගා සිටුවීමට අදාළ සහලින් රට ස්වයං පෝෂණය කිරීමට අදාළ අතුරු භෝග වලින් රට ස්වයං පෝෂිත කිරීමට අදාළව දැවැන්ත මුදල් ප්‍රමාණයක් මුදල් අමාත්‍යවරයා විදියට අපේ ජනාධිපතිතුමා අපිට වෙන් කළා දීලා තියෙනවා. ඉතින් මගෙත් මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙත් මගේ නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනාගෙත් ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ මේ සියලු කෘෂි කර්මාන්තයට සම්බන්ධ වාරි මාර්ගයට සම්බන්ධ ඉඩම් වලට සම්බන්ධ ආයතන එකට කැටි කරගෙන අපි සියලු දෙනා අපේ රට සස්්‍රික කිරීමට ගොවි ජන ජීවිතය නගා සිටුවීමට අප කැප වෙන බව ශ්‍රීමා බෝධීන් වහන්සේ ඉදිරිපිට දිවුරා පොරොන්දු වෙමින් සියලු දෙනාටම මේ කටයුත්තට සම්බන්ධ වීම මැදිහත් වීම සම්බන්ධයෙන් මගේ ගෞරවනීය ප්‍රණාමය පළ කරමින් මගේ වචන කීපය අවසන් කරනවා. ගොවි ජනතාවට අපේ රටට ජය වේවා.